අදත් මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද ඔයාලට රසම රස healthy dessert එකක් අරගෙන ආවේ. මේකට සීනිවත් පිටිවත් අවශ්‍ය වෙන්නේ නැහැ. ලේසියෙන් හදාගන්නත් පුළුවන්. බලමු කොහොමද හදන්නේ කියලා. මම මෙතන රටඉඳි ග්‍රෑම් 110ක් අරගෙන තියෙනවා. දැන් මේකට උණු වතුර මිලිලීටර් 100ක් විතර එකතු කරලා මේක පැය භාගයක් විතර පෙඟෙන්න තියන්න. මම මෙතන ඕට්ස් ග්‍රෑම් 120ක් අරන් තියෙනවා. ඒ වගේම වෝල්නට්ස් ග්‍රෑම් 40ක් අරගෙන තියෙනවා. දැන් මම මේ ටික පෑන් එකකට දාලා ෆ්‍රයි කරගන්නවා. මම මේ ටික විනාඩි 4ක් විතර තමයි ෆ්‍රයි කරගත්තේ. වෝල්නට්ස් වෙනුවට ඔයාට මේකට කජු හරි රට කජු උනත් භාවිතා කරන්න පුළුවන්. පැය භාගයක් විතර ගියාට පස්සේ රටින්දි එකේ උණු වතුර එක අයින් කරලා ඒකට ඔරෙන්ජ් ජූස් හරි ලෙමන් ජූස් හරි මේස හැඳි දෙකක් එකතු කරගන්න. ඒකටම ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න. මම මේකට පොල් කෝප්පයක් එකතු කරගන්නවා. ඔයා නැවුම් පොල් නම් ගන්නේ. මේකේ තියෙන තෙත ගතිය නැති කරගන්න. පෑන් එකකට දාලා රත් කරගෙන එකතු කරගන්න. දැන් ඕට්ස් සහ වෝල්නට්ස් එකට දාලා බ්ලෙන්ඩ් කරගන්න. මේ විදිහට බ්ලෙන්ඩ් වුණාට පස්සේ ඒකට රටින්දි මිශ්‍රණයත් එකතු කරගන්න. එකතු කරගෙන ආයෙත් බ්ලෙන්ඩ් කරගන්න. රටින්දි ටිකත් බ්ලෙන්ඩ් වුණාට පස්සේ ඒකට ඔයාගේ කොකොනට් ටික එකතු කරගන්න. මම මේකට ඩෙසිකේටඩ් කොකොනට් තමයි අරගෙන තියෙන්නේ. දැන් ඒකත් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. මේක අන්ට බ්ලෙන්ඩ් වුණාට පස්සේ ඔයාට පුළුවන් ඒක භාජනයකට දාගන්න. දැන් මම මේකට බැදගත්ත තලයට මේස හැන්දක් විතර එකතු කරගන්නවා. එකතු කරගෙන මේ ටික හොඳින් කලවම් කරගන්න. හොඳින් කලවම් වුණාට පස්සේ මේක ඔයාට කැමති භාජනයකට දාගන්න පුළුවන්. ඔයාට මේක අතුර ගන්න ලේසි භාජනයකට එකතු කරගන්න. මම බේකින් පේපර් එකක් දාලා තමයි මේක මේ විදිහට අතුරගන්නේ. දැන් මේක හොඳින් තුනී කරගත්තට පස්සේ මේක පැය භාගයක් විතර සෙට් වෙන්න පැත්තකින් තියලා තියන්න. දැන් වෙනම භාජනයක් අරන් මම මේකට ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 50ක් එකතු කරගත්තා. ඒකටම කිරි මේස හැඳි දෙකක් එකතු කරගෙන මේ චොක්ලට් ටික දිය කරගන්න. ඔයාට මේක ඩබල් බොයිල් ක්‍රමයට හරි මයික්‍රෝවේව් එකේ හරි දිය කරගන්න පුළුවන්. චොක්ලට් ටික හොඳින් දිය කරගෙන මේක අපි තුනී කරගත්තු මිශ්‍රණය උඩින් එකතු කරගන්න. එකතු කරගෙන මේක පොඩ්ඩක් මේ විදිහට නීට් කරගන්න. දැන් මේක සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ පැයක්වත් තියලා තියන්න. ඔන්න දැන් මම මේක පැයකට පස්සේ ෆ්‍රිජ් එකෙන් අරගත්තේ. ඔයාට ඉතින් මේක දැන් කැමති විදිහකට කෑලි කපාගෙන රස විඳින්න පුළුවන්. මේක කපද්දී පීය ටිකක් රත් කරලා කපා ගන්න. එතකොට ඔයාට මේක ලස්සනට කපා ගන්න පුළුවන්. ඒ වගේම එකපාරක් කැපුවට පස්සේ පීය දාන්නත් අමතක කරන්න එපා. ඒක තමයි මේ ඩෙසර්ට් එක ගොඩාක් රසයි. ඔයා පැන් රස ගොඩක් අඩුවෙන් කන කෙනෙක් නම් සීනි කන්න කැමති නැති කෙනෙක් නම් මේ විදිහට හදලා බලන්න. ඒ වගේම මේක හදාගෙන ෆ්‍රිජ් එකේ දාලා සති 3ක් 4ක් වුණත් තියාගෙන කන්න පුළුවන්. මම මේක හැදුවාම මාසයක් විතර ෆ්‍රිජ් එකේ දාලා තියාගෙන කන්නේ මුකුත්ම වෙන්නේ නැහැ. ඉතින් ඔයාලත් මේක හදලා බලන්නකෝ. ඒ වගේම මගේ රෙසිපි එක හොඳයි කියලා හිතෙනවා නම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ආයෙත් හමු වෙනකම් සුබ දවසක් ඔයාලා හැමෝටම.